තුන්වෙනි කාරණාව තුවාලය සඳහා දමන ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය කොච්චර කල් තියෙනවද කියන එකත් මත. බෙටඩීන් කියන්නේ වැඩි කල් ඇක්ටිව්ලි තියෙන දෙයක් නෙවෙයි. ඉතින් බෙටඩීන් දාලා ගොඩාක් කල් තුවාලයක් තියන්න බෑ. දවස් 7න් 8න් ගන්න බෑ. එම නිසා බෙටඩීන් වගේ දෙයක් දැම්මොත් වැඩි කාලයක් නොකින් ගන්න වෙනවා. සමහර සිල්ව අඩංගු ද්‍රව්‍ය තියෙනවා. ඒවා වැඩි කාලයක් තියා ගන්න පුළුවන්. ඒවා වල ඇක්ටිව් කාලය ගොඩක් වැඩි. ඒ අනුවත් අපි තීරණය කරනවා කොයි කාලෙකින්ද කොච්චර කාලෙකින්ද තුවාලයට ආයි බේත් දාන්න කියන එක. තුවාලේ ගොඩක් ඉස්ම ගලනවා නම් තුවාලෙට දමන බෙහෙතට එච්චර ඉස්ම උරා ගන්න බැරි නම් ඒ රසායන ද්‍රව්‍ය එච්චර කල් තියෙන්නේ නැත්නම් ඉක්මනට බේත් දාන්න වෙනවා. එච්චර ඉස්ම ගලන්නේ නැති තුවාලයක් නම් දාන සැරහුමට ගොඩක් ඉස්ම උරා ගන්න පුළුවන් නම් අපි දාන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් නැත්නම් අපි දාන රසායනය වැඩි කාලයක් පවතිනවා නම් අපිට ගොඩක් කල් තුවාලෙට බේත් නොදා තියන්න පුළුවන්. මේ කාරණා අනුව තමයි අපි දවස් කීයෙන්ද තුවාලය නැවත ප්‍රතිකාරය සඳහා ගෙන්නන්නේ කියන එක තීරණය කරන්නේ.